හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ මම ස්පොට් ස්කැල්පින් ට්‍රේඩින් කරන විදිහක් සම්බන්ධව. ඉතින් මේක ස්කැල්පින් ට්‍රේඩින් වලට වගේම ඔයගොල්ලන්ට ඩේ ට්‍රේඩින් වලටත් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. පාවිච්චි කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක්. ඉතින් මේක හයි රීවර්ඩ් සහ හයි රිස්ක් ස්ට්‍රැටජි එකක්. ඒ කියන්නේ මේකෙන් ගන්න පුළුවන් රිවෝඩ් එක වැඩි වගේම මේකෙන් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න රිස්ක් එක ගොඩාක් වැඩි. ඉතින් ඒ හින්දා රිස්ක් එක මැනේජ් කරගෙන කරන්න ඕන ස්ට්‍රැටජි එකක් මේක. ඉතින් ඒ වගේම ඔයගොල්ලන් දන්නවා ස්කැල්පින් ට්‍රේඩින් කියන්නේ ගොඩාක් රිස්ක් දෙයක්. ගොඩාක් රිස්ක් පැත්තට බර ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් තමයි ස්කැල්පින් ට්‍රේඩින් කියලා කියන්නේ. ඉතින් මේකින් අපිට සාමාන්‍යයෙන් විනාඩි 5න් 5 විනාඩි 10න් 10 විනාඩි 15න් 15 වගේ පොඩි ටයිම් ෆ්‍රේම් එකකින් උනත් ප්‍රොෆිට් ගන්න පුළුවන්. ඒ වගේම රිස්ක් එකත් මේකේ ගොඩාක් වැඩි. ඉතින් මෙතනදී අපි ඉන්ඩිකේටර් දෙකක් යූස් කරලා තමයි මේ ස්ට්‍රැටජිය හදාගන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේක හරියට මැනේජ් කරගෙන අපිට ඩේලි හෝ ඩේලි ප්‍රොෆිට් එකකට යන්න කියලා. ඉතින් මම chart එකක් මෙතනදී දාගන්නවා. හරි. මේ විදිහට chart එක ඇඩ් කරගෙන ඔයගලන්ට මුලින්ම කරන්න තියෙන්නේ දැන් ඔයා මේක ස්කැල්පින් ට්‍රේඩින් විදිහට කරනවා නම් ඔයා මුලින්ම මෙතන ඔයාගේ ටයිම් ෆ්‍රේම් එක ඔයාගේ chart ටයිම් ෆ්‍රේම් එක වෙනස් කරගන්න ඕනේ. දැන් මගේ මෙතන ටයිම් ෆ්‍රේම් එක තියෙන්නේ මිනිත්තු එකේ chart එක. ඉතින් මම මේක මිනිත්තු 5 chart එකකට දාගන්නවා. මොකද මේ ස්ට්‍රැටජි ගොඩාක් සාර්ථක වෙන්නේ මිනිත්තු 5 සහ මිනිත්තු 15 ටයිම් ෆ්‍රේම් වලට. ඉතින් මම මෙතනදී මිනිත්තු 5 ටයිම් ෆ්‍රේම් එක තමයි මේකට යොදාගන්නේ. ඉතින් ඔන්න දැන් මිනිත්තු 5 ටයිම් ෆ්‍රේම් එකට තමයි මම මේක දාලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මිනිත්තු 5 ටයිම් ෆ්‍රේම් එකක් කියන්නේ මේක කැන්ඩල් එකක ටයිම් එක මිනිත්තු 5ක්. ඒ කියන්නේ එක කැන්ඩල් එකක් ඩවුන් වෙන්න හෝ අප් වෙන්න විනාඩි 5ක් ගත කරනවා. ඒක තමයි මිනිත්තු 5 කැන්ඩල් ටයිම් ෆ්‍රේම් එක කියලා කියන්නේ. ඉතින් මේ විදිහට මිනිත්තු 5 ටයිම් ෆ්‍රේම් එක දාගන්න. ඉතින් ඊට කලින් මට මතක් කරන්න ඕනේ ස්ට්‍රැටජි එකට යන්න කලින් මතක් කරන්න ඕනේ සමහර අය දන්නේ නැතුව ඇති ස්කැල්පින් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ස්කැල්පින් ට්‍රේඩින් කියලා කියන්නේ පොඩි කාලයක් ඇතුළත පොඩි කාලයක් ඇතුළත කරන ට්‍රේඩ් එකක්. ඒ කියන්නේ මිනිත්තු 5 මිනිත්තු 15 ඔය වගේ පොඩි කාලයක් ඇතුළත කරන ට්‍රේඩ් එකක් තමයි ස්කැල්පින් ට්‍රේඩින් කියලා කියන්නේ. ඉතින් අපි ගන්න ප්‍රොෆිට් එක හෝ අපිට අපි ගන්න ප්‍රොෆිට් එක හෝ අපිට ලැබෙන ලොස් එක ඒ මිනිත්තු 5 මිනිත්තු 1 මිනිත්තු 15 ඇතුළත තීරණය වෙනවා. ඒ කියන්නේ පොඩි කාලයක් ඇතුළත අපි කරන ට්‍රේඩ් එකකට තමයි ස්කැල්පින් ට්‍රේඩින් කියලා කියන්නේ. ඉතින් දැන් මේ විදිහට මිනිත්තු 5 chart එක මම ඇඩ් කරගත්තා. ඊළඟට කරන්න ඕන දේ තමයි chart type එක වෙනස් කරගන්න. candle type එක වෙනස් කරගන්න. මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් තියෙනවා මෙන්න මේ chart mark එක මේ ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ මේ candle type එක වෙනස් කරගන්න. මේක දැන් තියෙන candles විදිහට. ඉතින් මේක ඔයගොල්ලන් මෙන්න මේ හේකිනාශි කියන candle type එකට මේක දාගන්න. හරි. ඔන්න මම දැන් හයිකනාචි කියන candle type එකට මගේ candle වෙනස් කරගත්තා. ඉතින් ඒක වෙනස වෙන්නේ ඒ chart එක දාගත්තට පස්සේ හයිකනාචි candle chart එක ඇඩ් කරගත්තට පස්සේ අපිට trend එක අඳුර ගන්න ලේසි වෙනවා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක down trend එකක් නම් යන්නේ දිගටම රතු පාට candle විතරයි. මේක up trend එකක් නම් යන්නේ දිගටම කොළ පාට candle විතරයි පෙන්වන්නේ. ඉතින් ඒක අපිට ලේසි වෙනවා අපේ trend එක අඳුර ගන්න chart එකේ trend එක අඳුර ගන්න ලේසි වෙනවා හයිකනාචි candle type එක. down යනවා නම් රතු candle විතරයි පෙන්වන්නේ. up trend එකක් යනවා නම් කොළ candle විතරයි පෙන්වන්නේ. අර normal chart එකේදී එහෙම නෙමෙයි normal candle chart එකේදී එහෙම නෙමෙයි. ඒ time frame එක ඒ කියන්නේ මිනිත්තු 5 time frame එක නම් ඒ මිනිත්තු 5 ඇතුළත ඒ මිනිත්තු 5ට market එක up ගියා නම් කොළ candle එකක් market එක down ගියා නම් රතු candle එකක්. market එක up වුණා නම් green candle එකක් විදිහට ඒක record වෙනවා. market එක down වුණා නම් red candle එකක් විදිහට ඒක note වෙනවා. ඉතින් මේක එහෙම නෙමෙයි. මාකට් එක ඩවුන් යනවා නම් දිගටම ඩවුන් යනවා නම් රතු කැන්ඩල් මාකට් එක දිගටම අප් වෙනවා නම් කොළ කැන්ඩල්. ඒක අපිට අපේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න ලේසි වෙනවා මේ ටයිප් එක. ඉතින් ඒක ඇඩ් කරගත්තට පස්සේ ඊළඟට අපි ඇඩ් කරගන්න ඕන ඉන්ඩිකේටර් එක තමයි මූවිං ඇවරේජ් ඉන්ඩිකේටර් එක. මූවිං ඇවරේජ් ඉන්ඩිකේටර් එක අපි මෙතනට ඇඩ් කරගන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්.
මෙතන තියෙනවා ඉන්ඩිකේටර් මාක් එකක්. මෙන්න මේක ක්ලික් කරලා ඔයගලන්ට පුළුවන් මූවිං ඇවරේජ් මෙතන අපි ඇඩ් කරගන්නේ මූවිං ඇවරේජ් බෑන්ඩ් කියන ඉන්ඩිකේටර් එක. මම මෙතන සර්ච් කරනවා MA කියලා. MA කියලා සර්ච් කරාට පස්සේ ටිකක් පහළට යද්දී ඔයගලන්ට බලා ගන්න පුළුවන් MA රිබන් කියලා මෙන්න මේ වගේ මෙන්න මේ MA රිබන් කියලා ඉන්ඩිකේටර් එකක් පෙන්වනවා. මෙන්න මේක තමයි අපි මේකට ඇඩ් කරගන්න ඕනේ. මේක එකපාරක් ක්ලික් කරලා ඔයගලන්ගේ chart එකට මේක ඇඩ් කරගන්න. මේක ඇඩ් කරගත්තාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මූවිං ඇවරේජ් හතරක් මෙතන ඩිස්ප්ලේ වෙනවා. ඉතින් අපි මෙතනින් අපිට ඕන වෙන්නේ දෙකක් විතරයි. මම ඒ හින්දා මේක සෙටින් වලට ගිහිල්ලා සෙටින් වලින් මම මේකේ තියාගන්නේ 50 කැන්ඩල් එකයි 100 කැන්ඩල් එකයි 200 කැන්ඩල් එකයි 100 මූවිං ඇවරේජ් එක සහ 200 මූවිං ඇවරේජ් දෙක විතරයි මම මේක තියාගන්නේ. ඒ හින්දා මෙන්න මේ ටික් මාක් එක දාලා 20 එක සහ 50 එක අයින් කරගන්නවා. ඒක අයින් කරගෙන 100 සහ 200 එක විතරක් මේක 200 මූවිං ඇවරේජ් දෙක විතරක් මේකට ඇඩ් කරලා මේක ඕකේ කරනවා. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ මූවිං ඇවරේජ් දෙක විතරක් මේකේ ඇඩ් වෙලා මෙතන ඩිස්ප්ලේ වෙනවා. හරි. ඊළඟට අපි ඇඩ් කරගන්න දෙවෙනි ඉන්ඩිකේටර් එක වෙන්නේ චැන්ඩලියර් ඉන්ඩිකේටර් එක. ඉතින් ඒකත් අර වගේම මෙතන මේ ඉන්ඩිකේටර් මාක් එක ක්ලික් කරලා මෙතනින් සර්ච් කරන්න චැන්ඩලියර් කියලා. CHAN චැන්ඩලියර් එක්සිට් කියලා ඔයගලන් සර්ච් කරගන්න. මෙන්න මේ උඩින්ම තියෙන මෙන්න මේ චැන්ඩලියර් එක්සිට් කියන එක ඔයගලගේ chart එකට ඇඩ් කරගන්න. මේක එකපාරක් ක්ලික් කරලා ඔයගලගේ chart එකට මේ ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්න. හරි. ඒක ඇඩ් කරගත්තාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අලුත් ඉන්ඩිකේටර් එකක් අපේ chart එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේකෙන් buy signal සහ sell signal ඔයගලන්ට දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඉන්ඩිකේටර් දෙක යොදාගෙන තමයි අපි අපේ ස්ට්‍රැටජි එක ගොඩනගාගන්නේ. ඉතින් මේක යූස් කරලා අපිට පුළුවන් මිනිත්තු 5 ට්‍රේඩ් වලට මිනිත්තු 5 ස්කැල්පින් ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න. හරි. දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද හරියට එන්ට්‍රියක් ගන්න කියලා මේ ස්ට්‍රැටජිය භාවිතා කරලා. හරි. මම මුලින්ම කියලා දෙන්නම් කොහොමද ලොන්ග් ට්‍රේඩ් එකකට එන්ට්‍රියක් ගන්න කියලා. දැන් ස්පොට් ට්‍රේඩින් කරන අයට ගොඩාක් වැදගත් වෙන්නේ ලොන්ග් ට්‍රේඩ් එක නේ කියන්නේ බයි කරන්න කොහොමද අපි එන්ට්‍රියක් ගන්න කියලා. ඉතින් ලොන්ග් ට්‍රේඩ් එකකට එන්ට්‍රියක් ගන්න ඕන ඔයගොල්ලන් මුලින්ම බලන්න ඕනේ අර අපි දෙවෙනිට ඇඩ් කරපු චැන්ඩලියර් එක්සිට් කියන ඉන්ඩිකේටර් එකෙන් මෙන්න මේ වගේ කොළ පාට බයි සිග්නල් එකක් ඇවිල්ලාද කියලා මුලින්ම බලන්න ඕනේ. මෙන්න මේ වගේ කොළ පාට බයි සිග්නල් එකක් ඇවිල්ලාද කියලා මුලින්ම බලන්න ඕනේ චැන්ඩලියර් එක්සිට් කියන ඉන්ඩිකේටර් එකෙන්. එහෙම කොළ පාට බයි සිග්නල් එකක් ඇවිල්ලා නම් මේ වගේ බයි සිග්නල් එකක් ඇවිල්ලා නම් ඊළඟට බලන්න ඕනේ කාරණේ තමයි 100 මූවිං ඇවරේජ් එකට උඩින් මාකට් එක ට්‍රේඩ් වෙනවද කියලා. දැන් මෙතන 100 මූවිං ඇවරේජ් එක කියලා කියන්නේ මෙන්න මේ සුදු පාට ට්‍රෙන්ඩ් ලයින් එක. මෙන්න මේ සුදු පාට මූවිං ඇවරේජ් එක තමයි 100 මූවිං ඇවරේජ් එක කියලා කියන්නේ. ඊට පස්සේ රතු පාට එක තමයි 200 මූවිං ඇවරේජ් එක. ඉතින් දැන් කොළ පාට අපි බයි ට්‍රේඩ් එකකට යනවා නම් ලොන්ග් ට්‍රේඩ් එකකට යනවා නම් එහෙම නැත්නම් ස්පොට් වල බයි කරන්න යනවා නම් මුලින්ම මේකේ බයි සිග්නල් එකක් ආවට පස්සේ බයි සිග්නල් එක මේ විදිහට ආපු ගමන් අපි ලොන්ග් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් බයි කරන්නේ නැහැ. ඊට පස්සේ බලන්න ඕනේ 100 මූවිං ඇවරේජ් එකකින් උඩ මාකට් එක ට්‍රේඩ් වෙනවද කියලා. දැන් මෙතනදී අපි දැන් අර චැන්ඩලියර් එක්සිට් කියන ඉන්ඩිකේටර් එක විතරක් බැලුවොත් අපිට මෙතනදී එන්ටර් වෙන්න වෙනවා. හැබැයි අපි තව එකක් බලනවා. ඒ තමයි 100 මූවිං ඇවරේජ් එක. 100 මූවිං ඇවරේජ් එකකින් 100 මූවිං ඇවරේජ් එකට උඩින් මාකට් එක ට්‍රේඩ් වෙනවා නම් උඩින් මාකට් එක ට්‍රේඩ් වෙන්න පටන් ගන්නවා නම් අන්න එතනදී අපිට පුළුවන් බයි කරන්න. පළවෙනි කාරණේ තමයි චැන්ඩලියර් එක්සිට් කියන ඉන්ඩිකේටර් එකෙන් බයි සිග්නල් එකක් දෙන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි මාකට් එක 100 මූවිං ඇවරේජ් එකට උඩින් ට්‍රේඩ් වෙන්න පටන් ගන්න ඕනේ. එතකොට අපි හරිම එන්ට්‍රිය ගන්නේ මෙන්න මෙතන 100 මූවිං ඇවරේජ් එකට 100 මූවිං ඇවරේජ් එකට උඩින් මාකට් එක ට්‍රේඩ් වෙන්න පටන් ගත්තට පස්සේ මෙතන
100 moving average එකට උඩින් මාකට් එක ට්‍රේඩ් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි අපි long trade එකට හරියටම enter වෙන්නේ. නැතුව මෙන්න මෙතන channel exit indicator එකෙන් buy signal එකක් දුන්න පළියට අපි trade එකට enter වෙන්නේ නැහැ. මෙතනින් අපි නිකන් සිග්නල් එක ගන්නවා විතරයි buy signal එක ගන්නවා විතරයි. ඒක කන්ෆර්ම් කරගෙන මෙන්න මෙතනින් 100 moving average එකට උඩින් මාකට් එක ට්‍රේඩ් වෙන්න පටන් ගත්තට පස්සේ අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. මෙතනින් සිග්නල් එක ගන්නවා. මෙතනින් ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්නවා. ඒ තමයි ලොං ට්‍රේඩ් එකකට මේ ඉන්ඩිකේටර් එක එහෙම නැත්නම් මේ ස්ට්‍රැටජිය භාවිතා කරලා ලොං ට්‍රේඩ් එකට එන්ටර් වෙන විදිය. ඊට පස්සේ අපි බලමු ෆියුචර් ට්‍රේඩ් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා බයි කරපු එක සෙල් කරනවා නම් කොහොමද සෙල් සිග්නල් එකක් හොයාගන්නේ කියලා. හරි. දැන් මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් channel exit කියන channel exit කියන ඉන්ඩිකේටර් එකෙන් මෙතනින් sell signal එකක් දීලා තියෙනවා. මෙතනින් sell signal එකක් දීලා මාකට් එක down වෙලා ඔන්න 100 moving average එකට පල්ලෙහායින් මාකට් එක ට්‍රේඩ් වෙන්න පටන් අරගෙන තියෙනවා. 100 moving average එකට පල්ලෙහායින් මාකට් එක ට්‍රේඩ් වෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් අතනදී උනේ long trade එකේදී උනේ 100 moving average එකට උඩින් මාකට් එක ට්‍රේඩ් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි අපි enter උනේ. මෙතන ෂෝට් ට්‍රේඩ් එකේදී එහෙම නැත්නම් සෙල් ට්‍රේඩ් එකේදී අපි කරන්නේ 100 moving average එකට පල්ලෙහායින් ට්‍රේඩ් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. මුලින්ම channel exit indicator එකෙන් sell signal එක දෙනවා. ඊට පස්සේ 100 moving average එකට පල්ලෙහායින් ට්‍රේඩ් එක මාකට් එක ට්‍රේඩ් වෙන්න පටන් ගත්තට පස්සේ අපි එන්ටර් වෙනවා. channel exit එකෙන් signal එක ගන්නවා. 100 moving average එකට පල්ලෙහාට ආවට පස්සේ අපි එතනින් short trade එකට entry එක ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේ ඉන්ඩිකේටර් දෙක භාවිතා කරලා ස්ට්‍රැටජි එකක් හදාගෙන ස්කැල්පින් ට්‍රේඩ් කරන්න. ඉතින් මේක ඩේ ට්‍රේඩින් වලට භාවිතා කරන්න පුළුවන්. හැබැයි ගොඩාක්ම සාර්ථක වෙන්නේ මිනිත්තු 5 මිනිත්තු 15 පැය වගේ පොඩි ටයිම් ෆ්‍රේම් වල ස්කැල්පින් ට්‍රේඩින් වලට. ඉතින් මේ ක්‍රමය හරහා ට්‍රේඩ් කරද්දී ලොකු රිස්ක් එකක් තියෙනවා වගේම ඔයාලට ලොකු ලාභයක් ලබා ගන්නත් පුළුවන්. ඔයා හරියට ඔයාගේ ෆන්ඩ් එක මැනේජ් කරගෙන ඩිසිප්ලින් වලින් ට්‍රේඩ් කරොත් එහෙම මේකෙන් ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. එතකොට මම මේ වීඩියෝ එකේදී කතා කරේ මම ස්පොට් ස්කැල්පින් ට්‍රේඩින් කරන භාවිතා කරන ක්‍රමයක් සම්බන්ධව. ඉතින් මෙතනදී ඒවට ඉන්ඩිකේටර් දෙකක් භාවිතා කරන්න උනා. එකක් moving average ribbon එක, ඊට පස්සේ channel exit කියන ඉන්ඩිකේටර් එක. ඉතින් මෙතනදී long trade එකට වායන්ට වෙනවා නම් channel exit කියන එකෙන් signal එක අරගෙන moving average එකට උඩට moving average 100 moving average එකට උඩින් මාකට් එක යද්දී ඔයා trade එකට enter වෙනවා. sell signal එකක් නම් short trade එකට enter වෙනවා නම් ඔයා කරන්නේ channel exit එකේ sell signal එක දුන්නට පස්සේ මාකට් එක down වෙලා 100 moving average එකට පල්ලෙහායින් trade වෙනවා නම් ඔයාට short trade එකට enter වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සාර්ථකව ස්කැල්පින් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ. ඉතින් ඔය ටික තමයි මේ ස්ට්‍රැටජිය සම්බන්ධව කියන්න තියෙන්නේ. ඉතින් මේක මම ට්‍රේඩ් කරන්න භාවිතා කරන ස්ට්‍රැටජියක්, ගොඩාක් දුරට සාර්ථක වෙච්ච ස්ට්‍රැටජියක්. ඉතින් මම කියන්නේ මේ ක්‍රමය භාවිතා කරලා ට්‍රේඩ් කරන්න කියලා. මේක මම භාවිතා කරපු ක්‍රමයක් හින්දා තමයි ඔයගලන්ට බලා ගන්න, ඔයගලන්ට ඉගෙන ගන්න මේකේ පෝස්ට් කරේ. හරි. ඔය ටික තමයි මේ ස්ට්‍රැටජි සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඔයගලන්ට කමෙන්ට් කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ group එකට join වෙලා අහන්න පුළුවන්. ඒ වගේම අපේ channel එක තියෙනවා. channel එකටත් join වෙන්න පුළුවන්. Telegram channel එක. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවයි කමෙන්ට් කරලා අහන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.